මිස්ටර් සෑන්ඩ්මෑන් කියන්නේ හරියට ඔයයි මමයි වගේම ඇත්තම කෙනෙක්. එයා හීන ලෝකයේ ඉන්න රකුසෙක්. දකින්න වටින්නේ නැති දේවල් කරන අනිත් අයට හිරිහැර කරන අයට මිස්ටර් සෑන්ඩ්මෑන් බියකරු හීන පෙන්වනවා. කරන්න තියෙන්නේ එයාගේ ගහේ ඒ අයගේ නම කොටන එක විතරයි. වැරදි කරන අය පරිස්සම් වෙන්න. මොකද වැලියොර්ලෝසුවේ වැලි ඉවර වෙද්දි මිස්ටර් සෑන්ඩ්මෑන් ඇවිත් ඔයා කෑ ගහලා අනද්දි ඔයාගේ ඇස් ගෙඩි දෙක ගලවලා කාදමනවා. මේක තමයි මේ කතාවේ කෙටි සාරාංශය. ඇනා තමයි කතාවේ ප්‍රධාන චරිතය. ඇය ඇගේ ආච්චි සමග නවාතැන් ගැනීමට නිව්යෝක් සිට ෆ්ලොරිඩාවට යනවා. මොකද ඇගේ දෙමෝපියන් කීප දිනකට පෙර මිය ගොස් ඇති අතර ඒ ගැන ඇය දැඩි ශෝකයෙන් සිටි. එහිදී ඇනාට තවත් යෞවනයන් කීප දෙනෙකු හමු වෙයි. මේ අතරේදී යාළගෙන් සිදුවෙන යම් අපරාධයක් නිසා ඔවුන්ට ජීවිත තර්ජනයකට මුහුණ පෑමට සිදුවේ. ඉතින් මෙයාට සිදුවන ජීවිත තර්ජනය කුමක්ද? එයාලා කරපු අපරාධය කුමක්ද? මෙම ජීවිත අවදානමෙන් බේරෙන්න පුරුවන් වෙයිද? අවසානයේට කුමක් වෙයිද? ඉතින් අපි බලන්න යන්නේ 2025 තිරගත වූ Eye for an Eye කියන ඉංග්‍රීසි හොරර් චිත්‍රපටය. මෙයට 4.1 IMDb අගයකුත් ලැබිලා තිනවා. ඒ වගේම මතක් කරනවා Cine House අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙමනම් ඉක්මනට යමු කතාවට. කතාව පටන් ගන්නේ තමන්ගේ කාමරේ නිදාගෙන ඉන්න මේ රොබර්ට්ස්ගෙන්. ඇයට හීනයක් පේන්න ගන්නවා. ඒ හීනේ ඉස්කෝලේ කණ්ඩායමක් චියර්ලීඩර් නෙටුමක ඉන්නවා. මේ තමයි ඒකේ ප්‍රධාන නර්තන ශිල්පිනිය. මුලින්ම නෙටුම නියමටම යනවා. ඇයගේ කණ්ඩායමේ අය ඇයව උඩට මොසවනවා. ඒත් එකපාරටම ඇය බිමට වැටෙනවා වේදිකාව මතටම පත බැහැවිලා. ඇයගේ කකුල කැඩෙනවා. ඇය වේදනාවෙන් කෑ ගහනවා. ඒ වෙලාවෙම ඇය එකපාරටම හැරෙනවා. එතකොටයි තේරෙන්නේ ඇයගේ ඇස් ගෙඩි දෙකම අතුරුදහන් වෙලා කියලා. ඇය කෑ ගහනවා. ඒ හඬ මුළු රෑ පුරාම රැවුදෙනවා. ඊට පස්සේ වැලි ඔරලෝසුවකට ඇස් ගෙඩියක් වැටෙනවා පේනවා. සෑන්ඩ්මෑන් ඒක පිටුපස ඉන්නවා පේනවා. වැලි ඔරලෝසුව දැනටමත් ඇස් ගෙඩි ගොඩකින් පිරීලා. ඊට පස්සේ චිත්‍රපටයේ වර්තමානයට මාරු වෙනවා. එතනදී අපිට ඇනාව හඳුන්වා දෙනවා. ඇය ඇයගේ දෙමව්පියන් කාර් අනතුරකින් මිය ගිය නිසා ආච්චි එක්ක ජීවත් වෙන්න එනවා. දොර ඇරිලම බලද්දි පේනවා ඇයගේ ආච්චි මී බව. දැන් ඇය අන්ධයි. ඇනා ආපු ගමන් මේ ගොඩක් සතුටු වෙනවා. මේ ඇනාට මුළු ගීම පෙන්නලා පස්සේ පඩිපෙළ ළඟ තියෙන පුටුවකින් චෙයාර් ලිෆ්ට් ඇයව උඩ තට්ටුවට එක්ක යනවා. ඇය ඇනාට ඇයගේ කාමරය පෙන්නලා කියනවා එතන බලන්න දෙයක් නැහැ කියලා. මොකද ඇය තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා කියලා. ඊට පස්සේ ඇය ඇනාට තවත් කාමරයක් පෙන්නනවා ඇනාට ඉන්න. ඊක හරිම කිලුටුයි. මේ ගියාට පස්සේ ඇනා ඇඳේ වැතිරෙනවා. එතකොට දූවිලි වලාකුළු වගේ ඉහළට මතුවෙනවා. ඊට පස්සේ ඇය කාමරේ පිරිසිදු කරලා ඇයගේ පෙට්ටියක් කරිනවා. එතනදී ඇයට ඇය ලොකු හාවෙක් බනි මැස්කොට් උඩ ඉඳගෙන ඉන්න පොඩි කාලේ පින්තූරයක් හමු වෙනවා. පස්සේ ඇය ඇයගේ දෙමව්පියන්ගේ පින්තූරයක් බලලා හැංගීම්බර වෙලා තනිවම කාමරේ අඬන්න ගන්නවා. ටික වෙලාවකට පස්සේ ඇනාගේ ඇතුලේ ඇවිදලා බලමින් පින්තූර ගන්නවා. ජනේලයකින් ඇය දකිනවා ආච්චි ටීවී බලනවා. ඇනා මේගේ පින්තූරයක් ගන්න හදද්දීම මේ හිමින් සැරේ හිස හරවනවා හරියට ඇනා ඉන්න බව දෙනුනා වගේ. බය වුණු ඇනා ඉක්මනට එතනින් යනවා. ඊළඟ දවසේ ඇනාගේ එළියේ ඉන්නකොට බඩුමල්ලක් අරන් යන කාන්තාවක් හඳුන්වා දෙනවා ඇය පැටි ඇන්ටි කියලා. ඇනාව අඳුනගත්ත ගමන් පැටි ගොඩක් සතුටු වෙනවා. ඒත් මේගේ අර පුටුවේ සද්ද අහුණු ගමන් ඇය බය වෙනවා. ඇයි ඉක්මනට බඩුමල්ල ඇනාට දීලා කාර් එකට දුවලා ඇතුළට වෙලා ඉන්නවා. ලොකු නිදහසක් දැනුණා වගේ. ඇනාට පැටිගේ මේ හැසිරීම අමුතුයි කියලා හිතෙනවා. ගේ ඇතුළේදී මේ අහනවා නංගි පැටි යාවද කියලා. ඇනා කියනවා ඔව් ආවා බඩු වගේකුත් දීලා ගියා කියලා. පස්සේ උදේ කෑම වෙලාවේ ඇනා අහනවා එළියේ තියෙන කැලේ කොහෙට හරි වැටෙනවද කියලා. මේ කියනවා ඒක වතුර ගෙම්බෝ සහ කිඹුල්ලු ඉන්න තැනකට වැටෙනවා කියලා. පස්සේ අවවාද කරනවා කැලේට යන්න එපා කියලා. ඇය තවදුරටත් කියනවා එතන තියෙන වැලි වෙනස්. ඒක ඇඟේ ඇලෙනවා කියලා. පස්සේ ඇනා එළියේ තියෙන පොඩි පැලක් දකිනවා. ඇය ඒකේ දොර ඇරලා බලලා වහනවා. කම්මැලි නිසාත් කුතුහලය නිසාත් ඇය කැලේට යන්න තීරණය කරනවා. ඇය ඈතට යද්දී වැවක් ළඟ ජූලි කියන ගැහැණු ළමයෙකුයි ෂෝන් කියන පිරිමි ළමයෙකුයි හමු වෙනවා. ඒ අය ඇයට බීර දෙනවා. ඇය මුලින් එපා කිව්වත් පස්සේ ඒක ගන්නවා. පස්සේ තුන්දෙනාම බෝට්ටුවක ඉඳන් විවේක ගන්නවා. ඒ අය කතා කරද්දී ඇනා කියනවා ඇය ආච්චි එක්ක ඉන්නේ දෙමව්පියන් බීපු රියදුරෙක් නිසා වුණු අනතුරකින් මිය ගිය නිසා කියලා. ඇය විතරයි බේරිලා තියෙන්නේ. ජූලි කියනවා ෂෝන්ගේ තාත්තත් මැරිලා කියලා. ෂෝන් කියනවා එයාගේ අම්මා කවුද කියලා එයා දන්නේවත් නැහැ කියලා. ටික වෙලාවකට පස්සේ ඇනා ස්තුවර කරලා යනවා. කැලේ මැදින් ආපහු වෙද්දී ඇනා දකිනවා සෑන්ඩ්මෑන්ගේ ගහ කියලා හඳුන්වන ලොකු ගහක්. ඇය ඒ ළඟට ගිහින් බලද්දී ඇයගේ ආච්චිගේ නම
ඒ ගහේ කොටලා තියෙනවා දකිනවා. ඇය ඒකේ පින්තූරයක් අරන් ගෙදර යනවා. එදා රෑ ඇනාට මේගේ අර පුටුවේ සද්ද ඇහෙනවා. ඇය දොර ඇරලා බලද්දී මේවා තමන්ගේ කාමරේ ඇරලා ඇතුළට යනවා දකිනවා. කුතුහලය නිසා ඇනා ළඟට ගිහින් යතුරු හිලෙන් බලනවා. එකපාරටම මේවා දොර ඇරලා එළියට එනවා. ඇනා ඉන්නව දෙනුනවා. ඇනා ගල් ගැහෙනවා. පළවෙනි වතාවට ඇය මේවා දකිනවා. කළු කණ්ණාඩි නැතුව ඇයගේ ඇස් ගෙඩි තිබුණු තැන් හිස් වෙලා හරියට කවුරු හරි ඇස් ගලවලා වගේ. මේවා ආපහු කාමරේට යනවා. ඇනාට ලොකු නිදහසක් දැනෙනවා. පහුදා උදේ ඇනාට මේගේ 1973 අවුරුද්දේ ඉස්කෝලේ වාර්ෂික පොත හම් වෙනවා. ඇය දකිනවා අනිත් හැමෝගෙම පින්තූරේ තිබුණත් මේගේ පින්තූරේ නැහැ කියලා. පොතේ පිටිපස්සේ පණිවිඩයක් තියෙනවා. ඔයාට මේක කියවන්න බැරි වෙයි. ඔයා අවුරුද්දවත් ඉවර නොකර මේ පොතේ ඉන්නේ ඇයි? ඔයා දැන් මේ ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඔයා මේක කරගත්තේ ඔයාටමයි. දැන් ඔයාගේ හැබෑ ස්වරූපේ පේනවා ඇති. අපි බලාපොරොත්තු වෙනවා ඔයාට ඒක පේනවා ඇති කියලා. ඒකේ නම තියෙන්නේ පැටි කියලා. ඊට පස්සේ ඇනා පැටිගේ ගෙදරට යනවා. ඇනා මේ ගැන හද්දී පැටි කියනවා යවුන් වියේදී මේ හැමෝවම Tamanගේ වටේ තියාගෙන හිටියා කියලා. ඇයි ලස්සන චියර්ලීඩර් කෙනෙක්. ඒත් ඒ ලස්සනට යටින් ඇය හරිම නපුරු ආත්මార్థකාමී කෙනෙක්. හැමදේම ඇයට ඕන විදියට වෙන්න වුණා. පවුලේ අයවත් යාළුවෝ ගැනවත් ඇය හිතුවේ නෑ. මේගේ ඇස් ගැන ඇනා අහද්දී පැටි කියනවා මේ වගේ පොඩි නගරවල කතා බහක් තියෙනවා. ඒ කතාව තමයි සෑන්ඩ්මෑන්. පැටිට අනුව සෑන්ඩ්මෑන් තමයි මේට උනේ. වැරදි කරන අයට එයා දඬුවම් කරනවා. පැටි කියනෝ මේට දරුණු බියකරු හීන පේන්න ගත්ත කියලා. මුලින් ඒක කාටවත් කිව්වේ නැහැ. ඒත් ඒක දරුණු වෙලා ඇයව පිස්සු වැට්ටුවා. එක රැයක ඇය ඇහැරිලා බලද්දී එයා කාමරේ ඉන්නව දැක්කා. සෑන්ඩ්මෑන් ඇගේ ඇස් ගන්න කලින් ඇය දැකපු අවසාන දේ ඒක. මේ කතාව විශ්වාස නොකරපු අය කිව්වේ මේ ඇය විසින්ම කරගත්ත කියලා. ඊට පස්සේ රෝහලේදී තමයි මේ දැනගත්තේ ඇය ගැබ්ගෙන කියලා. පස්සේ පැටිගේ දෙමව්පියෝ තමයි අනාගේ අම්මාව හැදුවේ. ඇයි බියකරු හීන කියලා හද්දී පැටි කියනවා හීන වලින් බේරිලා දුවන්න බෑ. මොකද ඔයා නිදි නිසා කියලා. පස්සේ ඇනා ආපහු ජූලිසා ෂෝන්ව හමු වෙනවා. ඒ අය පාලමක් ළඟට ගිහින් බීර බීලා සතුටින් ඉන්නවා. ජූලි තුන්දෙනාගේ පින්තූරයක් අරන් Instagram දානවා. එක පාටම ෂෝන් අමුතු වෙලා නපුරු විදියට හැසිරෙනවා. ජූලි කියනවා බීවම එයා හැමතිස්සෙම මෙහෙම තමයි කියලා. එතකොට ෂෝන් දකිනවා කොනර් කියලා පොඩි පිරිමි ළමෙක් පාලමේ ස්කේටිං කරනවා. ෂෝන් එයා ළඟට යද්දී කොනර් බය වෙලා දුවන්න හදනවා. එතකොට ෂෝන් එයාගේ සපත්තුවෙන් ගහලා කොනර්ව වට්ටනවා. ජූලි hina වෙවි ඒක වීඩියෝ කර. ඇනාත් වැඩි සිහියක් නැතුව මේක බලන් ඉන්නවා. ෂෝන් අර ළමයට තර්ජනය කරලා එයාව තල්ලු කරලා පාලමෙන් බිමට දානවා. ඇනා බය වෙනව කොනර් කෑ ගහනකොට. එයාගේ අත කැඩිලා. ෂෝන් කොනර්ව දාලා යන්න හැදුවත් ජූලි කියනව උදව් කරන්න කියලා. ඒ අය රෝහලක් ළඟට කොනර්ව ගෙනිහින් ෂෝන් තර්ජනය කරනවා මේක කාටවත් කිව්වොත් මරනවා කියලා. ඇනා කියනවා එයාව රෝහල ඇතුළටම ගෙනියමු කියලා. ඒ ජූලි සහ ෂෝන් කැමති වෙන්නේ නැහැ. ඇනා කොනර් එක්ක කාර් එකෙන් බැස්සම ෂෝන් යන්න යනවා. ඇනා කොනර්ව හෙදියකට බාර දීලා යනවා. වරදකාරී හැඟීම නිසා ඇනා Taman ගැනම පිළිකුල් කරනවා ෂෝන්ව නතර නොකළ එක ගැන. පස්සේ පැටිට කොනර්ගෙන් ඇමතුමක් එනවා. කොනර් ඇගේ අසල්වැසියා. පැටි එයාගේ ගෙදරට ගියාම දකිනවා කොනර් ජූලිගේ Instagram බලනවා. ඒකේ ෂෝන් සහ ඇනා ඉන්නවා. පැටි අහනවා කවුද මේක කළේ කියලා. කොනර් බොරු කියනවා වැටුණා කියලා. පැටි කියනවා බොරු කියන්න එපා. Taman වෙනුවෙන් නැගී සිටින්න කියලා. ඇය Tamanගේ මුහුණේ තියෙන ලොකු කැලලක් කණ්ණාඩියෙන් පෙන්නලා කියනවා Taman වෙනුවෙන් කතා නොකළොත් මිනිස්සු දිගටම හිරිහැර කරයි කියලා. ඇය කියනවා පලිගෙනියුව කවදාවත් මිහිරි නැහැ කියලා. ඇය කැලේ තියෙන අර ගහ ගැන කියනවා එතනට ගිහින් Tamanට හිරිහැර කරපු අයගේ නම් කොටන්න කියලා. යුක්තිය ඉෂ්ට වෙයි කියලා ඇය කියනවා. ඒක කරන්නේ කවුද කියලා කොනර් රහද්දී ඇය කියනවා මිස්ටර් සෑන්ඩ්මෑන් හීන දෙන්නා නැත්තම් බියකරු හීන දෙන්නා කියලා. ඊළඟට සෑන්ඩ්මෑන්ගේ අත් වැලි ඔර්ලෝසුවේ තක්ටු කරනවා පේනවා. මේ ආච්චි මූණ සෝදද්දී එයා ළඟ ඉන්නවා වගේ දැනෙනවා. පස්සේ ඇනා නිදාගෙන ඉන්නකොට සෑන්ඩ්මෑන් ඇය දිහා බලන් ඉඳලා ඇයව බියකරු හීනයකට යවනවා. හීනේදී ඇනා දකිනවා දෙමව්පියෝ මැරුණු කාර් එකකින් එයා එළියට එනවා. ඒත් ඒ අය මැරිලා. පස්සේ ලොකු හාවේ කෑව අල්ලගන්නවා. ඊට පස්සේ ඇය කැලේ ඉන්නකොට ඇයගේම මල සිරුරක් තියෙන පෙට්ටියක් එනවා. ඒ මල සිරුරෙන් කළු තාර වගේ දියරයක් ඇයගේ මූණ පුරා වැක්කිරෙනවා. මල සිරුර උදව්විල්ලදී ඇනා බයෙන් හැරෙනවා. ඒ අතරේ මේ ආච්චි නූල් බෝඩියක් ගෙදර ගැට ගහගෙන ඒක අල්ලගෙන කැලේට යනවා. ඇය සෑන්ඩ්මෑන්ගේ ගහ ළඟට ගිහින් මිමිනුවා මම දැනගෙන හිටියා ඔයා එයි කියලා. මට දැනුණා ඔයා ළඟට එනවා.
අද වන්දිගෙවන දවස ඇසට ඇසක්. පස්සේ ඇනා වෙවළඟ ඉන්නකොට ෂෝන් ඇවිත් ඇගේ බයිසිකලේ ට්‍රක් එකට දාගෙන ඇයටත් එන්න කියනවා. ඇනා බෑ කිව්වත් ෂෝන් බලින්ම ඇයව එක්ක යනවා. ෂෝන් වේගයෙන් ට්‍රක් එක පදවන ගමන් අහනවා කොනර් ගැන කාට හරි කිව්වද කියලා. ඇනා නෑ කියද්දි ෂෝන්ගේ මූණ රකුසෙක් වගේ වෙලා යා ස්ටියරින් වීල් එක අතහැරෙනවා. ඇනා බය වෙලා ඒක අල්ලගන්නවා අනතුරක් නොවී බේරෙන්න. බලද්දි ඒක ඇනා දැකපු මායාවක්. ෂෝනාව කඩයක් ළඟින් බස්සනවා. එතන කොනර් ඉන්නවා. ඇනා සමාව ඉල්ලනවා උදව් නොකලට ඒත් කොනර් කතා නොකර යන්න යනවා. මහන්සි වෙලා ගෙදර එන ඇනාට ආයෙත් හීනයක් පේනවා. ඒකෙදී යා දකිනවා එයා නිදාගෙන ඉන්නවා. රකුසෙක් වගේ ඉන්න ඇනාගේම ස්වරූපයක් ඈගේ කට ඇරලා දිව එළියට අදිනවා. ඔයා මොනවා හරි කියන්න තිබුණා කියලා ඒ රකුස කියනවා. ඇනාගේ කටින් ලේ වැක්කිරෙනවා. ඊළඟට ෂෝන් පාක් එකක ඉන්නකොට අදෘශ්‍යමාන බලවේගයකින් එයාව වේගයෙන් ඇදගෙන යනවා. එයා ඈතින් සෑන්ඩ් මෑන්ව දකිනවා. එයා බය වෙලා දුවනවා. පහුදා ඇනා කැලේ ගහ ළඟට යද්දි දකිනවා ඇයගේ නමයි ෂෝන්ගේ නමයි ජූලිගේ නමයි ඒකේ කොටලා කියනවා. එතකොට මේ ආච්චි එතනට ඇවිත් ගහ ළඟ තියෙන කළු මඩ ජාඩියකට පුරවනවා. ඇනා ඒක පින්තූරයක් ගන්නවා. පස්සේ ඇනා ජූලිට මේ පින්තූර පෙන්නලා කියනවා මේට වුණු දේ අපිටත් වෙන්න යනවා කියලා. ජූලිත් පිළිගන්නවා ඇයටත් දරුණු හීන පේනවා කියලා. ඒ හීනවල ඇස් නැති පිරිමි ළමෙක් ඉන්නවා කියලා. එදා රෑ ඇනා ගහේ පින්තූරේ බලද්දී සෑන්ඩ් මෑන් ඒක පිටුපසේ ඉන්නවා දැකලා බය වෙනවා. ඇය පොරවක් කරන් ගහ විනාශ කරන්න යනවා. ඒත් ඇය සිහි නැති වෙලා වැටෙනවා. එතකොට ඇයට සිහිනයක් පේනවා. ඒකේ ප්‍රොජෙක්ටර් එකකින් සෑන්ඩ් මෑන්ගේ අතීතය පෙන්නනවා. ඉස්සර වින්සෙන්ට් කියලා පිරිමි ළමෙක් හිටියා. එයා අන්දරි. වීදුරු ඇස් දෙකක් තිබුණේ. දවසක් ඉස්කෝලේ ළමයි දෙන්නෙක් එයාව කැලේට එක්ක ගිහින් එයාගේ වීදුරු ඇස් දෙක අරගෙන ඒකෙන් එයාගේ ඔළුවටම ගල්පටියකින් විද්දා. වින්සෙන්ට් මැරුණා. කාලයත් එක්ක වින්සන්ගේ සිරුර වැලි සහ ගහේ මුල් එක්ක එකතු වුණා. වින්සන් මැරුණත් සෑන්ඩ් මෑන් ජීවත් වුණා. ඇනා ඇහැරිද්දී ඇය ඉන්නේ ජූලි සහ ෂෝන් එක්ක බෝට්ටුවක. ඇනා කියනවා ෂෝන් ළඟ ඉන්න බෑ කියලා. ෂෝන් කීන්තින් ඇයව වැවට තල්ලු කරනවා. ජූලි ඇයව බේරගන්නවා. පස්සේ තුන්දෙනාම ගහ ළඟට ගියාම ෂෝන් ජූලිගේ අම්මාගේ නම ඒකේ කොටනවා. ඒත් ඒ නම ඉබේම මැකිලා යනවා. ඇනා තීරුම් ගන්නවා සෑන්ඩ් මෑන් හැමෝම පස්සේ එන්නේ නැහැ කියලා. ඇනා සහ ජූලි යන්න ගිනාම ෂෝන් තනිවම ඉඳන් ගහට මුත්‍රා කරලා සමච්චල් කරනවා. එසැනින් සෑන්ඩ් මෑන් ඇවිත් ෂෝන්ගේ ඇස් ගෙඩි දෙකම ගලවනවා. ෂෝන් දුවන්න හදලා ගහක ඔළුව වැදිලා මැරෙනවා. සෑන්ඩ් මෑන් එක ඇසක් කනවා අනිත් එක වැලි ඔරලෝසුවේ දානවා. ජූලි ඇනාගේ දිදර නතර වෙනවා. ඒ දෙන්නම බය වෙලා ඉන්නේ. ඇනා හිතනවා කොනර් තමයි නම් කොටන්න නැත්තේ කියලා. ජූලි කියනවා අපි හීන පාලනය කරන්න ඉගෙන ගමු කියලා. දෙන්නම එකම හීනෙකට යනවා. පහෝදා උදේ ඇනා දකිනවා ආච්චි නටන වතුරට අත දානවා වගේ මායාවක්. පස්සේ ඇනාට කරකැවිල්ල හැදිලා වැටිනවා. මේ ආච්චි hina වෙලා ඇනාව උඩ තට්ටුවට ඇදගෙන ගිරින් ඇඳේ ගැට ගහනවා. ඒ අතරේ ජූලි නාන බේසමේ ඉද්දි නිින්ද යනවා. සෑන්ඩ් මෑන් ඇවිත් ඇයගේ ඇස ගලවනවා. ජූලි බය වෙලා නැගිටින්න හදද්දි ලිස්සල වැටිලා ඔළුව වැදිලා මැරෙනවා. මේ ආච්චි සෑන්ඩ් මෑන් ඉන්නව දැනීලා කියනවා දැන් මගේ වන්දි ගෙවන දවස. මම නිදහස් වෙන්න යනවා කියලා. ඇනාට හීනයක් පේනවා බයිබලයේ තියෙනවා ඇසට ඇසක් කියලා. ඒකෙන් ඇනාට ධෛර්යය එනවා. ඇනා ඇහැරිලා දකිනවා ඇයව ගැට ගහලා කියලා. මේ කියනවා ඇය Tamanට අහිමි වුණු දේ ආපහු ගන්නවා කියලා. ඇය ඇනාගේ ඇස ගලවන්න හදද්දී ඇනා වැලි ජාඩියෙන් මේට ගහලා බේරෙනවා. ඇනා කියනවා සෑන්ඩ් මෑන් ඉන්නේ Taman වෙනුවෙන් කියලා. මොකද Tamanගේ නම ගහේ තියෙන නිසා. මේ කතුරක් කරන් පහර දෙන්නෙද්දී ඇනා ඒ කතුරෙන් මේගේ ඇසටම අනිනවා. පස්සේ ඇනා Tamanගේම අතේ මිටියකින් තලා ගන්නවා කොනර්ට වුණු දෙයට වන්දි ගෙවන්න. ඒක තමයි ශාපේ කඩන්න තියෙන එකම විදිය. ඇනාට වේදනාව වැඩි වෙද්දී සෑන්ඩ් මෑන් ඇවිත් ඇයගේ මූණට කළු දියරයක් වක් කරනවා. පස්සේ පෙටි ගෙදරට එනවා. ඇය දකිනවා මේ ඇස්වල කතුර ඇනිලා වැටිලා ඉන්නවා. මේ ඇහැරිලා කතුර ඇදලා අරන් කියනවා පැටි තමයි ඉස්සර මේගේ නම ගහේ කෙටුවේ කියලා ඉරිසියාවට මේ පැටි ගෑසට කතුරෙන් ඇනලා මරනවා. ඊට පස්සේ මේත් මැරෙනවා. මේ අතර ඇනා සිහින ලෝකයේදී වීදුරු ඇස් දෙකක් දකිනවා. සෑන්ඩ් මෑන් කෑ ගහනවා ඇස් දෙක ඉල්ලලා. ඇනා වින්සෙන්ට් සෑන්ඩ් මෑන්ට ඒ ඇස් දෙක ආපහු දෙනවා. ඒකෙන් වින්සෙන්ට් සෙනසීමක් ලැබිලා පලිගැනීමේ චක්‍රය නතර වෙනවා. පහුවදා උදේ ඇනා ඇහැරෙනවා. ඇගේ පෙනීම හොඳින් තියෙනවා. ඇය සතුටට අඬනවා. එළියේ ගහේ තිබුණු ඇනාගේ නම මැකිලා යනවා. ඇනාගේ මනුෂ්‍යත්වය නිසා ඇය බේරෙනවා. චිත්‍රපටය එතනින් අවසන් වෙනවා. සෑන්ඩ් මෑන්ට ඕන වුණේ කවුරු හරි කරුණාවන්ත වෙයි කියලා බලන්න. ඒක ඇනා කළා. චිත්‍රපටය එතනින් ඉවර වෙනවා.
ඉතින් මේ කතාවෙන් අපිට ගත හැකි ආදර්ශ තමයි යම් කෙනෙක්ට වැරද්දක් කළොත් ඒකට පළ විපාක කවදාක හෝ අපිට නැවතත් ලැබෙන බව. ඒ වගේම අපෙන් අඩුපාඩුවක් වැරද්දක් වුණා නම් ඒට සමාව දීමත් සමාව ගැනීමත් කළ යුතුය. ඒ වගේම මිනිසුන් හිංසනයට පත් කිරීම, ඔවුන් විහිළුවට හා හැල්ලුවට පත් කිරීම සිදු නොකළ යුතුය. සේලුම මිනිසුන් දඩුවම් වලට බියයි. එනිසා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම අප විසින් කළ යුතුය. අවසාන වශයෙන් අපිව මත්කරවන කිසිම දෙයක් භාවිතා නොකිරීමත් මෙහිදී අපට ගත හැකි හොඳම ආදර්ශයන්. ඉතින් මේ වගේ අලුත් කතාවකින් නැවත හමු වෙමු. channel එක subscribe නොකළ අය කැමතිනම් channel එක subscribe කරලා තියාගන්න. ගිහිල්ලා නම් පරිස්සමට ඉන්න. See you soon.